Productions. Excuse me, මං යන්නද තොරට? එන්න විසතොට මට ඩිවෝස් වෙන්න ඕනේ. මට දැම්ම ඩිවෝස් වෙන්න ඕනේ. හරි මිස් ඩිවෝස් වෙමු. හැබැයි ඒත් එකන් තරයි ඉක්මනට ඩිවෝස් වෙන්න බෑ. අපි කැමති උගල ඩිවෝස් වෙනවද? එහෙම නෙවෙයි බබා. මට ඩිවෝස් වෙන්න ඕනේ. බබා නෑ ලෝයර්. මට පුළුවන් තරම් ඉක්මනට ඩිවෝස් එක අරන් දෙන්න. දැන් මොකද හේතුව? සාපරාධිය අතහැරයක්. හස්බන්ඩ්ට සම්බන්ධ නැති කියලා. එහෙම එකක් නෙවෙයි. අප දෙන්නගේ ෆෑගට මුලේ ධම්ම යාගේ නෑදෑයෝ ඔක්කොම ඇති වුණා. මට මාර කැත කතා කිව්වේ. මට ඒක මෙතන කියන්න බෑ. ඔය මෙතන කියන්නේ. අන්තිමට අපි බැන්දා. හබියව ප්‍රොමිස් කරගත්තා. ඒකද බෝල් පෙට්ටිය. නෑ අනේ හස්බන්ඩ්ව. හස්බන්ඩ්ගේ රිලේෂන්ස් ලාව ගෙදරට ගෙන්නන්න නෑ කියලා ප්‍රොමිස් කරගත්තා. ඉතින් එහෙම આવත් කුණාටයක් කියලා බැලලා අරවන්න කියලා ප්‍රොමිස් කරගත්තා. මේ මිනිහා මගේ ඔළුව ඡාත තියලා පෙරන්දුනා එහෙම කරනවා කියලා. ඒ කියන්නේ හස්බන්ඩ් කැමතුන එහෙම කරන්න. නැතුව කැමති වෙලා හිටියේ. දැන් මොකද උදේ මේ ප්‍රශ්නේ? එහෙම කියපු මිනිහා අපේ අම්මවයි අක්කයි බැනලා එලවගෙනනේ මහ ජරා කතා කියලා දෙන්නේ. මේක ටික කපහැදිලි. මනුස්සයා කියපු එක නෙමෙයි කරලා තියෙන්නේ. ඒකනේ මම ඇහුවා ඇයි මිනිහෝ මගේ අම්මවයි අක්කවයි කුණාට්ටෙන් බැලලා එලවුව කියලා. මූ කියනවා තමුසගේ අම්මයි අක්කයි මගේ නෑදෑයෝනේ. ඉතින් පොරොන්දු වෙච්ච විදිහට බැනලා එලවුව කියලා. බලන්න ඉතින් මට ඩිවෝස් වෙන්න ඕන. මිස්කේ මහත්තයා ලෝයගෙන ඉන්න. මොන උසාවිද වැඩ අයියෝ අනේ ලෝය මාත්‍යයා මට උදව් කරන්නකෝ. අයියෝ ලෝය මාත්‍යයා මාර කරදරයක් උනේ. එන්න ඇතුළට. අපේ ඉන්නේ උදව් කරන්න තමයි. හැබැයි ඉතින් ඇත්ත කියන්න ඕන. ඩොක්ටර්ටයි ප්‍රොක්ටර්ටයි බොරු කියන්න බෑ. අයියෝ අයියෝ ලෝය මාත්‍යා අයියෝ දැන් මොකද වෙලා තියෙන්නේ? බුලත් කොලේක තියලා 5000 ගෙනවා. පිළු කරන්න එපා ලෝය මාත්‍යා. මිනිස්සේ කරදරයක වැටෙන වෙලාවේ. මම තමයි බය වෙලා හින්දා මම කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ? සර්ගේ ඔෆිස් එකේ ඉස්සරහ මේ රෝල් සයිඩ් ආපු ලස්සන නෝනගෙන මගේ වාහනේ අප්පුවනේ. මේ යන්නතුරා. ඔව් ඒ ගෑණි වැරදි පාරෙන් ඇවිත් මගේ වාහනේ තමයි වැද්දුවේ. මගේ වාහනේට නෙමෙයි. ඒ ගෑණිට මුකුත් නැහැ. සුළු දෙන්නේ. අපි නඩුවක් දාලා මේ මන්දියක් කරමු. අනේ දැනට පරක්කු වැඩි මාව බේරගන්න පුදුල ඔය මාත්‍යයෝ. මොන මබලක් දාලා කියන්නේ? ඒ කියන්නේ හැප්පුවන වැරදි ඒ කියන්නේ. තමුසෝ මොකටද බේරගන්නේ? හරි ලෝය මාත්‍යා මං විස්තරේ කියන්නම්කෝ. වාහනේ හැප්පුණ ගමන් මේ ගෑණි බෑලා ඇවිල්ලා මට කිව්වා අනේ බබා සෝරි මගේ අතින් තමයි වැරද්ද උනේ මම අද ලංකාවට ආවේ කියලා. ඊට පස්සේ මට කිව්වනේ මම ඔයාගේ බ්ලේම් එක ගෙවන්නම් කියලා. මේ ප්‍රශ්නේ ඉවරයි හලෝ. ඔන්න ඉවරද ලෝය මාත්‍යා. මමත් ඉතින් කිව්වා අනේ කමන්නේ කාගෙත් අතින් වැරදි වෙනවනේ කියලා. ඊට පස්සේ මේ ගෑණි ගිහිල්ලා වාහනිය දොර ඇරලා පොඩි බෝතලයක් කරන් ආවා. අරන් ඇවිල්ලා කිව්වා වාහනේ හැප්පුණ නිසා අපි දැන් යාළුවෝනේ. මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක සමරන්න මේකෙන් ටික ටික බොමු කියලා. ඒක තමයි කිව්වා. ඉතින් මම ෆ්‍රෙන්ඩ්ෂිප් එක සමරන්න කිව්වා. ඉතින් මම භාගයක් බීලා ඉතුරු භාගෙ දුන්නා ඒ ගෑණිට බොන්න කියලා. ඉතින් ආවෝ. ඒකනේ ප්‍රශ්නේ. මේ ගෑණි බිව්වේ නෑනේ. ඉතින් මං ඇහුවා මේ ඇයිවා බොන්නේ නැත්තේ කියලා. පාරවන්තේ කියන්නේ කෙනෙක් මොනේ දෙච්චර හරිනේ. ඒකින්ද? පිස්සුද? මේ ගෑණි කියනවා පොලිසියෙන් එනකන් ඉන්න කියලා. දැන් මේ ගෑණි කියනවා බීලා මං මේ ගෑණිගේ වාහනේ අප්පෝයි. දැන් ඉතින් මට බැලු කුම්මන්න තමයි වෙන්නේ. මාර්ගයෙන් ඉන්න හලෝ වෙයි. එනවා බලන්න කවුද කියන්නේ? හරිනේ. ඈ? මට මේ නඩුව බාර ගන්න වෙන්නේ. ඉල්ලුවේ මාත්‍යයි. ඔය නඩුව බාර අරන් මට මේ ගෙදර ඉන්න හම්බෙන්නේ. මොකද මේ මගේ ගෑණි.
මං තමසිට විරුද්ධව සත්කෙට. කෑනි මතිවට දැන් මිනිහත් මගේ ඔලුව අයියෝ